අපි බලන්න හදන්නේ කුජ කියන ග්‍රහයා ඒ කියන්නේ කුජ කියන ග්‍රහයා මර්කියුරි ඇවිල්ලා තියෙනවා ඊයේ තමයි ආවේ කුම්භයට ඇවිල්ලා මකර ඉඳලා කුම්භට ආවා කුම්භෙදී සාමාන්‍ය ප්‍රතිඵලයක් තමයි දෙන්නේ විශේෂයෙන් මේක උච්ච වෙනවා කුජ මේෂයේදී සහ වෘශ්චිකයේදී. ඉතින් අපි බලමු මේෂ ලග්නෙට මේ කුජ මාරුව කොයි විදිහටද බලපාලා තියෙන්නේ කියලා. කුජ කියන ග්‍රහයා ඉන්නවා 11 වෙන්නේ මේෂයට පළවෙනි භාවයේ නියෝජනය කරන කුජ ගිහින් 11 රැඳෙනවා. පළවෙනි භාවය කියන්නේ මම කියන එක මමත්වයේ කියන එක 11 කියන්නේ යොමු වීම ලැබීම් කියන එක. ඉතින් මේෂ ලග්න හිමියන්ට අටත් නියෝජනය වෙන නිසා ඒ කියන්නේ මුච්චික භාවයත් නියෝජනය වෙන නිසා ඒ කියන්නේ 8 වෙනි භාවය නියෝජනය වෙන නිසා 1 සහ 8 වෙන්නාධිපති 11 ගිහින් ඉන්න නිසා මේෂ ලග්න හිමියන්ට හදිසි ලැබීම් තියෙනවා. ඒ වගේ මොන හරි දෙයකට යොමු වීමක් දක්න ලැබෙනවා. ඒ වගේම ඒ යොමු වීම හදිසි ලැබීම අනිත් ඒවත් එක තව ග්‍රහයෝ 4 දෙනෙක් ඉන්නවා රවි කුජ බුධ රාහු කියලා. මේ 4 දෙනා අංශක 10 ඇතුළත නෙමෙයි රවි සිකුරු බුධ රාහු කියන ග්‍රහයෝ 4 දෙනා කුජ කියන ග්‍රහයාගේ අංශක 10 ඇතුළේ නෙවෙයි ඉන්නේ. ඒක නිසා කුජ තනි බලයක් එතන ගන්නවා. ඒක නිසා එතනදී කුජ ක්‍රියාත්මක වන්නේ වෙනමමයි කුජෙන් ලැබෙන ඒ සියලුම දේවල් ලැබෙනවා. ඒ කියන්නේ ලැබීම් සහ දේවල් වලට යොමු වීම වෙනවා. නමුත් 11 වෙන්නාධිපති 12 නිසා ඒ ලැබෙන පමාවෙන් යොමු වෙන පමාවෙන් ඒවා නැති වෙනවා. ඒක නිසා හොඳ කල්පනාකාරීත්වයෙන් ඉන්න. තව දෙයක් කුජ කියන ග්‍රහයාගේ පාලන ග්‍රහයත් වෙන්නේ කුජමයි. ඒ නැකත කුජමයි. දෙනට නැකතේ තමයි කුජ ඉන්නේ. ඒක නිසා ඒ පිහිටීම ඒ ආකාරයෙන්ම නියෝජනය වෙනවා. ඉතින් කුජ කියන ග්‍රහයා මේෂ ලග්නයට කුජ මාරුව මේෂ ලග්නයට ඔන්න ඔය විදිහටයි අපිට කියන්න පුළුවන්. වෘෂභ ලග්නයට කුජ මාරුව කොහොමද? 12 වෙනිදාධිපති සහ 7 වෙනිදාධිපති 10 ගමන් කරනවා මේ වෙලාවේ. ඒ කියන්නේ 12 වෙනිදාධිපති මේෂ ඒ වගේ කියන්නේ 12 වෙනි නියෝජනය කියන්නේ මේෂ ලග්නය සහ 7 නියෝජනය කරන්නේ වෘශ්චික. උතර දෙකේම කුජයිත වෙන්නේ විවාහක ස්ථානය, සමදතා ස්ථානය සහ වැය ස්ථානය. අධිපතියා ගිහින් 10 ඉන්නවා. රැකියා ස්ථානයේ ඉන්නේ, බල ස්ථානයේ ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මෙයාගේ මොනවා හරි දෙයක් රැකියාව සම්බන්ධ මොනවා හරි පාඩුවක් වෙන්න පුළුවන්. රැකියාවේ අඩපණ වීමක් වෙන්න පුළුවන්. බිඳ වැටීමක් වෙන්න පුළුවන්. නමුත් සමදතාවල වර්ධනයක් දක්වන්න පුළුවන්. සමදතාවයේ බලය මොවුන් අතට එන්න පුළුවන්. වෘෂභ ලග්නයේ සමදතාවලදී බලය සම්බන්ධ කරුණවලදී අනිවාර්යෙන් ඔබට යම්ස කෙනෙක් පාලනය කරන්න ඕන නම් පාලන ශක්තිය ලැබෙනවා මේ මාර්ගවත් එක්ක. නමුත් ඔබේ මොන හරි කරන කාර්යයක්, එහෙම නැත්නම් රැකියාවක්, ව්‍යාපාරයක්, මොන හරි දෙයක් කරන දෙයක් පිළිබඳව හොඳ සැලකිල්ලෙන් ඉන්න මොන හරි දෙයක අඩපණ වීමක්, පාඩුවක් වෙන්න නියමිතයි. මිථුන ලග්නය කුජ මාරුව 11 වෙනිදාධිපති සහ 6 වෙනිදාධිපති 9 ගමන් කරනවා. 11 කියන්නේ යොමු වීම, ඒ වගේම ලැබීම. 6 කියන්නේ සතුරු කරදර, ඒ වගේම රෝග. සතුරු කරදර සහ රෝග මිථුන ලග්න හිමියන්ට අඩු වෙන්නේ පෙර පින් තියෙන ස්ථානයේ කුජ ගමන් කරන නිසා. ඒ වගේම මොනවා හරි දෙයකට ඔබ යොමු වෙනවා නම් අනිවාර්යෙන් ඔබගේ පෙර පින් නැති නිසා ඔබ යොමු වන්නේ නිවැරදි දෙයටයි. කුජ ග්‍රහයා කෙලින්ම මූල ත්‍රිකෝණ වී පළවෙනි ස්ථානයේ දෘෂ්ටි දෙන නිසා ටිකක් ඔබට කේන්තියයි. මොකද ගුරු ඉන්නේ වක්‍ර වෙලා රාහුගේ ස්වරූපය ගන්නවා. ඒක නිසා හිතන දේ ගොඩක් වෙලාවට කල්පනාකාරයෙන් තොරව හිතන නිසා හොඳ පරිස්සමක් ඇති කරගන්න. මොකද කුජ ග්‍රහයා මේ වෙලාවේ Tamanගේ පළවෙනි කොටුවට දෘෂ්ටි දෙන නිසා. ඉතින් කුජ ග්‍රහයාගේ තත්ත්වය ගත්තොත් ඔබට සුබඵලදායක තත්ත්වයක් තමයි මිථුන ලග්නේ ඔබට හිමිවන්නේ. කටක ලග්න හිමියන්ට කොහොමද මේ කුජ මාරුව? 10 වෙනිදාධිපති සහ 5 වෙනිදාධිපති ඉන්නවා 8 වෙන්නේ. ඉතින් 10 වෙන්නෙන් 11 කියන්නේ 8 වෙනි භාවයට ඔබගේ රස්සාවෙන් කට ලග්න හිමියේ රස්සාවෙන් රැකියාවෙන් ව්‍යාපාරයෙන් ලාභ ලැබීම් තියෙනවා. 8 කියන්නේ හදිසි ලැබීම් තියෙන තැන. 10න් 11 කියන්නේ 8 ඒ කියන්නේ හදිසි ලැබීම් තියෙනවා මේ කුජ මාරුවත් එක්ක. ඒ වගේම තමයි පස්වැන්නෙන් තුන්වෙනි භාවය තමයි මේ කියන කුජ ගමන් කරන්නේ.
මොනවා හරි තමන්ගේ සමබරතාවය. මොකද 5 කියන්නේ ආදරය දරුවන්. ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ප්‍රේම සම්බන්ධතාවල. මොනවා හරි ප්‍රේම සම්බන්ධතාවල ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. බිඳවැටීමක් ඇති වෙන්න පුළුවන්. කේන්ති නිසා ඒ දේවල් නැති වෙන්න පුළුවන්. කල්පනාකාරී වෙන්න ගොඩක් වෙලාවට තමන්ගේ තීරණ ගන්නකොට සමහර වෙලාවල් වලට গুপ্ত දේවල් වලින් රාහු ඉන්න නිසා රාහුගේ සම්බන්ධතාවයක් නැති වුණත් රාහු වටේ ගමන් කරන නිසා හදිහූනියන් වැනි දේ තුලින් ඔබගේ යම්සි දෙයක් කඩාකප්පල් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා කටක ලග්න හිමියන් පරිස්සම් වෙන්න. Taman තීරණ ගන්නකොට හොඳට හිතන්න ඒ කියන්නේ ආදරය සම්බන්ධ තීරණවලදී කල්පනාකාරී වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. නවවැන්න අධිපති 4 වෙනි අධිපති සිංහ ලග්නය කුජ ගමන් කරන්නේ 7. එතකොට 9යි 4යි අයිතිකාරයා ගමන් කරන්නේ 7. 9 කියන්නේ භාග්‍යස්ථානය, 4 කියන්නේ ලෞකික සැප. යාන වාහන ගෙවල් දොරවල් ඔක්කොම ගන්න පුළුවන්. යම් සමබරතාවයක් නිසා 7 වෙනි කියන්නේ හවුල් ව්‍යාපාර, හවුල විවාහය. ස්ථීරසාර සමබරතාවයක් තුලින් Tamanට පෙරපීම් මත වෙලා යාන වාහන ඉඩකඩම් ලැබෙන කාලයක් මොනවා හරි දෙයකට අත්තිවාරමක් ලැබෙන කාලයක් උදා වෙනවා. නමුත් හොඳට මතක තියාගන්න ඔබ කිසි දෙයක් හංගන්න එපා. හරියටම තමන්ගේ පාර්ට්නර්ත් එක්ක හරි දේ ෂෙයා කරගන්න ඕනේ. මොකද කේතු දෘෂ්ටි දෙනවා. ඔබ යම්සි දෙයක් හංගන්න බලනවා. ඔබේ කුඩු කේඩුකමක් චුට්ටක් එන්න බලනවා. ඒක නිසා ඔබ එහෙම කරන්න එපා. ඔබ කෙලින් කතා කරලා අනිත් පාර්ශවයත් එක්ක හරියට ගනුදෙනු කරන්න. එතකොටයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම කේතුගේ බලපෑමත් එක්ක කුජට ලේවල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අදිරුදිර පීඩනය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න. වැඩි කේන්ති ගන්න එපා. සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්න. ඔබට මේ හැමදේම ලබා ගන්න පුළුවන් වෙන්නේ සෞඛ්‍ය හොඳට තිබුණොත් පමණයි. ඔබ හොඳ සමබරතාවයකට හොඳ හවුල්කමකට ඔබට යන්න පුළුවන් වෙනවා මෙන්න මේ ග්‍රහචාරය මත. කන්‍යා ලග්නය 8 වෙන්නාධිපති සහ 3 වෙන්නාධිපති ඉන්නේ 6. ඉතින් ගොඩක් වෙලාවට 6 කියන්නේ සතුරු කරදර තියෙන ස්ථානය, ඒ වගේම රෝගස්ථානය. ඔයාගේ සතුරන් සහ රෝග අඩු වෙන කාලයක්. මොකද කුජ කියන ග්‍රහය 6ට ඉතාමත් සුබ ග්‍රහයෙක්. ඉතින් කුම්භ රාශියේදී සම වෙනවා. ඔයාට මොනවා හරි ප්‍රශ්න තිබුණා නම් සතුරු කරදර සම්බන්ධ ප්‍රශ්න අඩු වෙනවා. නමුත් මිශ්‍ර ඵල දෙනවා. මොකද අනිත් ග්‍රහයෝ එතන ඉන්න නිසා. නමුත් අංශක වශයෙන් සංයෝගයක් නැති වුණත් අනිත් ග්‍රහයන්ගේ චූටි බලපෑමක් හරි එනවා. ඉතින් ඒක නිසා මිශ්‍ර ඵල සහිත තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. සමහර වෙලාවට සතුරු කරදර මර්ධනය වෙනවා, සතුරු කරදර ඇති වෙනවා. මේ වගේ මිශ්‍ර ඵල තත්ත්වයක් ඇති වෙනවා. රෝගත් එහෙමයි. ඒක නිසා කල්පනාවෙන් වැඩ කරන්න, තමන් පුණ්‍ය කටයුතු වල දෙන්න. ඒ තුලින් පුළුවන් වෙනවා ඔයාගේ ජීවිතය යථා තත්ත්වයට පත් කරගන්න. 7 වෙන්නාධිපති, 2 වෙන්නාධිපති තුලා ලග්නේ පහේ යන්නේ කුජ ගමන් කරන්නේ. ඔයාගේ හිත රිදීම් තියෙනවා, දරුවෝ ඉන්නවා නම් අකීකරු වෙනවා. ඒ වගේම මොන හරි ලව් ඇෆෙයර්ස් තියෙනවා නම් ආදර සම්බන්ධතා තියෙනවා නම් බ්‍රේක් අප් වෙන ගතියක් තියෙනවා. ඒක නිසා පරිස්සමෙන් කල්පනාවෙන් Taman තීරණ ගන්නකොට දෙපාරක් තුන් පාරක් හිතන්න. Tamanගේ මානසික පීඩනය ඇති වෙන්න පුළුවන් තුලා ලග්නයට. ඒක නිසා නමුත් යම් කිසි විදිහක ධනලාභයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මානසික අතින් අවපීඩනයක් ඇති වෙන්න පුළුවන් කාලයක් තමයි මේ කුජ මාරුව තුලා ලග්නයට. පළවෙන්නාධිපති සහ 6 වෙන්නාධිපති. පළවෙන්නාධිපති සහ 6 වෙන්නාධිපති 4. 6 කියන්නේ රෝගස්ථානයේ සතුරු ස්ථානයේ පළවෙන්නාධිපති Taman ගැන කියන්නේ එයා 4 ඉන්නවා. ඔයාගේ ලෞකික සැපවලට, ඔයා කරන දේවල් වලට ඔයාගේ තරහ, ඔයාගේ හදවතේ තරහ බලපානවා. හදවතේ තරහ පාලනය කරගන්න, අම්මා සමග ගැටුම් ඇති කරගන්න යන්න එපා. තමන්ගේ මව සමග ගැටුම් ඇති කරගන්න යන්න එපා. මොකද ඇය සමහරවිට ඔබ කියන දේවල් වලට එකඟ නොවෙන්න පුළුවන්. ඒක නිසා පරිස්සමෙන් කටයුතු කරන්න. 4 කියන්නේ හොඳ තැනක්. නමුත් අනිත් ග්‍රහයන් රැඳී සිටින නිසා, අනිත් ග්‍රහයන්ගේ දෘෂ්ටි ඔබට ලැබෙන නිසා, කේතුගේ දෘෂ්ටි ලැබෙන නිසා ඔබ හිතේ හංගගෙන ඉන්නවා සම්සි දෙයක් කියන්නේ නැහැ. ඔබ මව සමග සමබරතාවක් ඇති කරගන්න. ඔබට ඒ තුලින් යම්කිසි විදිහක ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙනවා ඔබගේ අරමුණු වලට.